Hi guys, welcome to Travel with my girls. ඔයගොල්ලන්ට අපේ කලින් වීඩියෝ බැලුවා නම් මතක ඇති අපි ස්කයි රේල් එකේ ආවා මේ කුරුන්ද විලේජ් එකට. අපි විලේජ් එකෙත් ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ අපි බරොන් රිවර් එකේ අපි බෝට් ට්‍රිප් එකක් ගියා. දැන් අපිට තියෙන්නේ මේ ට්‍රේන් එකේ පල්ලෙහාට බහින්න. ඉතින් මේ ගමන පැය දෙකක් විතර තියෙනවා. ඉතින් බැරොන් ෆෝල්ස් ගාවත් පොඩ්ඩක් වෙලා නතර කරලා තියෙනවා මේ ට්‍රේන් එක. ඉතින් අපි බලමු කොහොමද අපේ ට්‍රේන් රයිඩ් එක කියලා. කුරුන්ද විලේජ් එකේ ඉඳන් කේබල් වේ ට්‍රේන්ස් වලට. මේ තියෙන්නේ බැරන් ෆෝල්ස් එක ගාව ට්‍රේන් එක නතර කරා. ඉතින් එතන බලන්න ඉතින් හරිම ලස්සනයි ඒ වෝටර්ෆෝල් එක. ගොඩක් උඩහට වහින හින්දා ඉතින් ගොඩක් වතුර තිබ්බා වෝටර්ෆෝල් එකේ. බැරන් ෆෝල්ස් එකෙන් පස්සේ ඉතින් අපි ආයෙ ගමන පිටත් වුණා. ඉතින් මේකේ ලොකු ගොඩක් බින්ගේවල් ටිකක් තියෙනවා. ඉතින් ඇතුලෙන් යනවා. ඉතින් අයලට ෆන් ඉතින් ඒක කරකල හින්දා මේ ට්‍රේන් රයිඩ් එකේ පල්ලෙහාට එනකොට ඉතින් ලස්සනට පේනවා මේ කෑන්ස් වටේම. ඉතින් මේ ඈතින් පේන්නේ බීච් එක පේනවා. ඉතින් පල්ලෙහා ගෙවල් ටිකක් පේනවා. ඉතින් මේ බැරොන් රිවර් එක මේ යටින් පේන්නේ. හරිම ලස්සනයි ඉතින් සීනරි එක. මේ ට්‍රේන් රයිඩ් එකේ මෙතන නිකන් අයිකනික් ප්ලේස් එකක්. මේක ලංකාවේ අරුක්කු පාලම වගේ පාලමක් මෙතන තියෙනවා. මේ ඇල්ලේ වගේ මෙතන මාර ලස්සනයි. මේක අනිත් පැත්තේ තියෙනවා මේ ස්ටෝන්ලි ක්‍රීක් රිවර් වෝටර්ෆෝල් එක. ඉතින් ඒකත් මාර ලස්සනයි. ඉතින් එතන මේ ට්‍රේන් රයිඩ් එක. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ කෑන්ස් තව ගොඩක් වීඩියෝ තියෙනවා. ගිහිල්ලා බලන්න. අපි ඉස්සරහටත් වීඩියෝ අරගෙන එන්නම් ඔයගොල්ලන්ට. මේ කේන්ස් ඉතින් ගොඩක් ලංකාව වගේ ඉතින් පොල් ගාස් ෆැමිලි ගාස් අනම්මනම් ගොඩක් තියෙනවා. ඉතින් අපිට පේනවා මේ ට්‍රේන් රයිඩ් එක යනකොට. ඉතින් අපි ට්‍රේන් එකෙන් බැහැලා ඊට පස්සේ අපි බස් එකකට යන්න ඕනේ අපේ කාර් පාක් එකට.
ඉතින් ඒකත් ඒගොල්ලෝ ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ලස්සන මේ ටුවර් එකක්. ඉතින් ඔයගොල්ලොත් අපේ වීඩියෝ දිගටම බලන්න. thank you bye.